ඉතින් යාළුවනේ කොහොමද? හොඳින් නම් නෙමෙයි. සමහරක් අය මේ වෙලේ ගොඩාක් අසරණ වෙලා කියලා දන්නවා. ඒත් ඒ අසරණකමට සබාධර්මයෙන් දීපු දඬුවමක් අපිට. ඉතින් මොනවා කරන්නද? අපි නැගිටිමු අපිට පුළුවන් අපේ ජීවිතේ අපි හිටපු තත්ත්වයට ගෙන්න උත්සාහ කරමු. අපි හැමෝටම පුළුවන්. ඔබට පුළුවන් කියන හැඟීමත් එක්ක ජීවිතේ නැවත පටන් ගන්න. ඉතින් අනිත් යාළුවෝ හොඳින් කියලා හිතනවා කාලයක් වීඩියෝ ගේන්න බැරි වුණා. මේ ඉතින් 2026 අවුරුද්දත් එනවා 25 ඉවරයි. ෂොප් එකේ පුංචි වෙනස්කම් කරන්න හිතනවා. ඔයාලා දන්නවනේ මට එක විදියක ෂොප් එක තියාගෙන ඉන්න බෑ කියලා. පුංචි වෙනස්කම් කරන්න හිතෙනවා. අනේ එහා පැත්තේ මේ බිත්තිය මේ පේන බිත්තිය එහා පැත්ත පොටි ගැලවෙනවා. ඒ හින්දා හරි කරදරේ. කුඩු ඩස්ට් එක වැටිලා අර නිකන් මේ වෙන හින්දා මං ඒ පොටි ටික ඔක්කොම ගලවලා ආයේ තිලට පාරක් ගන්න තමයි හිතන් ඉන්නේ. ඒ හින්දා ඉතින් මේ අස්කල්ලා ගන්න මේ පිලර් අර කුටි ගැලවෙන හින්දා ගෑවට වැඩක් නැති හින්දා ඉතින් අර යන ටික ඔක්කොම හීරුවා. ඉතින් දවසක් විතර යනකම් දවසක් වගේ ප්‍රමාණයක් මට ඉතින් තනියම මේ ටික හූරන්න වුණා. ඔක්කොම හූරන්න අමාරුයි. අර යන ටික විතරක් හූරුවා. පේනවනේ කැට ඉතින් මොනව කරන්නද ඔය ටික අලුතෙන් ආයේ හදලා ගන්න මේ වෙලාව බෑනේ. ඉතින් ඒ හින්දා ඒ පොටි ගැලවෙන ටික විතරක් ගලවලා මම පිලර් ගන්න ගත්තා. ඉතින් මම ෂොප් එකේ වැඩ ගොඩක් දුරට මම තමයි කරගන්නේ. ඇත්තටම අපිට අපේ වැඩ අපි කරගන්න ඕනේ. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙලා තවත් කෙනෙකුට වදයක් වෙලා අනේ මේක කරලා දෙන්න කියලා කියනවට වඩා තමන්ට පුළුවන් නම් කරා බැරි නම් වෙන කෙනෙක් දාවල කරා. ඉතින් මේ පුංචි වැඩේ කරන්න තවත් කෙනෙක් යොදවන්න ඕනේ නැහැනේ. තමන්ට පුළුවන් නේ කරන්න. මහ දෙයක්වත් නෙමෙයි. ඒකින්ද මං ඉතින් මේ වැඩේ මම්ම කරා. ගාලා ඉවර වෙලා මේ ටික සෝදලා තමයි ෂොප් එකේ ආයේ වෙනස්කම් කරන්න ගත්තේ. එකම විදියක තියෙනකොට චුට්ටක් ඉතින් අර අනේ මන්ද නිකන් විසිකිච්චා වගේ හැමෝටම මම දැකලා තියෙනවා ගොඩක් මගේ යාළුවෝන ගෙවල් දොරවල් මෙහෙම එකම විදියට තියන් ඉන්නේ නැහැ. පුංචි වෙනස්කම් කරනවා. එහෙම තමයි ඉතින් හැමදාම එකම වගේ ඉන්නකොටත් අපේ ජීවිතේ නිකන් ඒකාකාරී වෙනවනේ. වෙනස් විදියක හිතලා වෙනස් විදියක අස්වස් කරලා එහෙම තියෙනකොටත් නිකන් අර ජීවිතේ නිකන් අලුත් බලාපොරොත්තුවක් වගේ අපිට දැනෙනවා. හැමදාම එකම විදියට එකම දේ කරගෙන යනකොට අපේ ජීවිතේ වෙනසක් නැති වුණාම අපිට නිකන් කිසි ෆීලින් එකක් නැහැ. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැහනේ ඒකාකාරී. ඉතින් අද සමාජයේ ගොඩක් ප්‍රශ්න වලට මුල වෙන්නේ මං ඒකාකාරී ජීවිතයක් ගෙවන්නේ කොටු වෙලා. ඇත්තටම ගොඩාක් පෞල් ජීවිත හැම බැලුවම හරිම දුක්බරයි. හැමෝටම කලකිරීමෙන් ඉන්න මට නම් තේරෙන්නේ නැහැ. ඒකට විසඳුම් දෙන්න. අපි ඒ වුණාට මට හිතෙන විදිහේ කොච්චර කලකිරීම ආවත් අපි අපේ ජීවිතේ පුංචිම දෙයකින් හරි සතුටක් ලබන්න පුරුදු වෙමු. අපි ගැන හිතමු. අපි අපිට ආදරය කරමු. ඉතින් ඔය කිව්වා වගේ ෂොප් එක තිබිච්ච විදිය වෙනස් කරන්න ටිකක් කට්ට ගන්න වුණා. ඒ කියන්නේ වෙනස් විදිය දැන් අර ෆොටෝකොපි මැෂින් එක දාන තැන හිතා ගන්න බෑ. ඒ ගැන කල්පනා කරනවා. අපි නෙට්වර්කින් කරලා නැහැ. ඉතින් ඒ හින්දා ප්ලග් පොයින්ට් 2 3ට කරකවකව තමයි තියාගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා චුට්ටක් ගලපන අර ඩස්ට් එක හොරලෝර හේදුවත් අර නිකන් සුදු පාට ගතිය යන්නේ නැහැ. දෙපාර තුන් පාරක්ම හොදන්න ඕනේ. ඉතින් ආයේ හොදන්න හිතාගෙන මම දැන් ඉතින් පුළුවන් වෙනස්කම් කරන්න. නැත්නම් ෂොප් එකත් අපිට වෙලානේ දැන් දවස් 3කට විතර තිස්සේ ෂොප් එක මේ විදියට හැදි වෙලා තිබ්බේ. ඉතින් දැන් එක විදියට තැන් වලට තියෙන මැෂින් ඇදලා හිතනවා කොහොමද වෙනස්කම් කරන්න කියලා. ඔය ඉතින් ඔහොම හරි මෙන්න මේ විදියට හොඳයි කියලා හිතලා ඉතින් අස්පස් කරගත්තා. ඉතින් මේ විදියට තමයි මේ ෂොප් එකේ වෙනස්කම් කරන්න හිතුවේ. මට තව පොඩි අදහස් දෙක තුනක් තියෙනවා. ලෝගෝ එකයි WhatsApp නම්බර් එකයි හදලා බිත්තිය ගහන්නත් මේ තව නිකන් බුදුමැදුර ගාව ලස්සන කරන්නත්. ඉතින් මේ දෙකම තාම මට අදහසක් හිතා ගන්න බැරි වුණා. බුදුමැදුර ගාව නම් හිතාගත්තා මොනවා හරි මල් ගහක් වගේ ලස්සන කරලා තියන්න. ලෝගෝ එක හදන එක තාම මම ඩිසයින් කරන එක හිතා ගන්න බැරි වුණා. දැන් ඉතින් ඉදිරියට එන්නේ කාර්යබහුල කාලයක්නේ. මොකද අලුත් අවුරුද්දට ලේස් දෙන්න ඕන, පරණ අවුරුද්දේ බිල් පොත් ගිණුම් මේවා හදලා ඉවර කරන්න ඕන.
මොකද බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරපු හින්දා ලොකු ආදායමක් නාවත් ඒ ගිණුම් ඒවා හරියටම තියාගන්න ඕන. මහා ලොකුවට නම් ගිණුම් වාර්තා හදන්න මම දන්නේ නැහැ. ඒ වුණාට දවසේ කරන ටික පුළුවන් විදිහට කරනවා. ඒ වගේම ඔයාලට මම ඉදිරියේදී දැන් හැමෝම බුලට් ජර්නල් නේ හදන්නේ. මට හිතුණා වෙනස්ම විදියට මගේ ඊළඟ අවුරුද්දේ බුලට් ජර්නල් එක හදන්න ඒකේ වීඩියෝ එකක් ගේන්නම්. ඒ වගේම ෂොප් එකේ ඉස්සරහට කරන වෙනස්කම් වලත් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මං හිතනවා ඔයාලා ඒ දේවල් බලන්න කැමති වෙයි කියලා. ඉතින් ඔයාලගේ පුංචි අදහසක් මට වටිනවා. මං වෙනුවෙන් එක කමෙන්ට් එකක් හරි දාන හැම යාළුවෙකුටම ගොඩක් thank you. ඉතින් ඒ විදියට තමයි ඔයාලගේ අදහස් වලින් මම මොටිවේෂන් එකක් ගන්න. ඒ කියන්නේ සතුටක් දිරිගැන්වීමක් එන්න ඔයාලගේ අදහස් වලින් මගේ වැරදි තියෙනම් ඒවත් එන්න ලියන ඔයාගේ මේ දේ වැරදි. ඒකයි ඒ ඕනම දෙයක් පිළිගන්න කැමතියි. හැබැයි මෙහෙමයි ඔයාලා හැම මගේ වීඩියෝ වල විතරක් නෙමෙයි ඕනම වීඩියෝ එකකට අපි හැම දෙයකම නරක පැත්තම දකින්න නැතුව හැම දෙයකම හොඳ දකින්න ඕන. කෙනෙක්ට දෙයක් පෙන්වලා දෙන්න ඕන නම් අක්කේ හෝ අයියේ හෝ නංගි හෝ මල්ලි හෝ මෙහෙම මේ දේ වුණා නම් හොඳයි නේ කියලා කාගේවත් හිතක් රිද්දන්නේ නැතුව ඒ දේ කියලා දෙන්න. ඇත්තටම ඕගොල්ලන්ට මේ පහුගිය දවස්වල වුණ ස්වාභාවික ව්‍යසනෙත් එක්කම ගොඩාක් ජීවිතේට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපි ඇත්තටම ඉන්න ඕනේ තවත් කෙනෙකුගේ හිතක් රිද්දලා ඒ කෙනා අපහසුතාවට පත් කරන්න නෙමෙයි. අපි හැමෝම එක් වෙලා ඉන්න ටික දවසේ සතුටින් පින් දහම් කරමින් ජීවත් වෙන්න ඕන. මොකද මේ යන තත්ත්වෙත් එක්ක අපේ ජීවිතේ කොයි මොහොතේ කොයි වෙලාවක අපිට මේ ජීවන ගමනෙන් යන්න වේද දන්නේ ඒ හින්දා ඉන්න එක තප්පරෙත් සතුටින් තව කෙනෙකුට උදව්වක් පුළුවන් විදියට උදව්වක් කරලා තව කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න. ඒ වගේම තමන් වෙනුවෙන් කුසල් දහම් රැස් කරගන්න අවසානයේ අපිට මේ හැම දෙයකින්ම අපි අනුන් වෙනුවෙන් ජීවත් වුණාට අනුන් ගැන බලාපොරොත්තු වුණාට අපිට මේ හැම දෙයකින්ම අවසාන ඉතුරු වෙන්නේ අපි කරගත් කුසල් ධර්ම විතරයි. ඒ හින්දා හැම මොහොතකම තමන් කුසල් ධර්මයක් තමන්ට පිනක් වැඩෙන දෙයක් කරන්න. ඒක තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. මේ ලැබෙන ස්වාභාවික උවදුරු වලින් අපිට අවසානයේදී ඉතුරු වෙන්නේ ඒ දේ විතරමයි. මේ භෞතික සම්පත් කිසි දෙයක් අපිට නෑ. මේ හැම දෙයක්ම తాවකාලිකයි. ඇත්තටම දැන් ජීවත් වෙනවා කියන්නෙම මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් ඉන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් අපි කඩා වැටුනොත් ආයේ නැගිට ගන්න බැරි තරම් අපේ සිත් දුර්වල වෙනවා. පුළුවන් තරම් දවසට එක සැරයක් හරි බණක් අහන්න. ඒක ගොඩාක් ජීවිතේට වැදගත් වෙනවා. මම මගේ ජීවිතේට එකතු කරගත්ත දේවල් තමයි ඔයාලට කිව්වේ. දවසට පුදුම් වඳින්නේ කොහොම හරි තමන්ගේ ආගම අදහන්න පොතක් කියවන්න. අපි අලුත් අවුරුද්දේ අපි වෙනුවෙන් ලස්සනට ප්ලෑන් කරලා ලස්සන ගමනක් යමු. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම මාත් එක්ක ඉදිරියටත් රැඳී ඉඳී කියලා. මොනවා හරි වරදක් තියෙනවා